ඉතින් අද මම ආව ඔයාලට vocal truth එකක් කියලා යන්න. ඕනම කෙනෙක් අහලා තියෙනවා practice makes you perfect කියලා දෙයක්. ඉතින් ඔයාලා නිගමට හරි හිතලා බලුවද වැරදි ටෙක්නික් එකක් ඔයාලා practice කරොත් ඒක ඔයාලගේ ඉම්ප්‍රූව්මන්ට් එකට බාධාවක් වෙනවා. ඔයාලා breathing exercises කරනකොට ඒ වගේම vocal warm ups කරනකොට ඒ වගේ වැරදි ටෙක්නික් එකක් දිගටම ප්‍රැක්ටිස් කරද්දී ඉම්ප්‍රූව්මන්ට් එක ඔයාලට බලා ගන්න බැරි වෙනවා. ඔයාලා එකම තැන හිර වෙලා වගේ ඉන්නවා. ඉතින් මම කියන්නේ perfect practice makes you progress කියලා. ඉතින් හරියට ගයිඩන්ස් එකක් ඇතුව ඒ වගේම හරියට නොලෙජ් එකක් ඇතුව මේ දේ ප්‍රැක්ටිස් කරොත් ඔයාලගේ ප්‍රෝග්‍රස් එකක් ඔයාලටම දැක ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට breathing exercises කරලා පෙන්නනවා. ඉතින් සාමාන්‍යයෙන් කට්ටිය ප්‍රැක්ටිස් කරන්නේ මෙන්න මේ විදිහට. හරියටම විදිහ තමයි මේ එකත් chest එකත් අතර තියෙන ඩයෆ්‍රම් එක. ඉතින් මේ ඩයෆ්‍රම් එකට අත තියලා ඔයාලා try කරන්න හුස්ම ගන්නකොට මෙන්න මේ අත ඔයාලට තේරෙයි මගේ මෙහෙම මෑත් වෙනවා. ඊට පස්සේ මේක මම හුස්ම ටික යවනකොට මෙන්න මේක ඇකිලෙනවා. ඉතින් තමයි හරියටම හුස්ම ගන්න. ඉතින් මේක ඔයාලා try කරලා බලන්න ඔයාලට මොකක් හරි වෙනසක් තියෙයි. මේ වගේ vocal truths දැනගන්න ඔපති කට්ටිය මාව follow කරලා like කරලා තියාගන්න. ඉතින් ඔයාලගේ experience එක comment කරන්න අමතක කරන්න එපා.